කොහොමද යාළුවනේ ඔයාලට අද කතාවට යන්න කලින් channel එකත් subscribe කර දෙන්න යමු කතාවට. මම සචිනි ගමේ ඉස්කෝලේ හාමිනේගේ දුව. මේ ගමේ හැමෝම මාව දන්නේ එහෙම. ඉස්කෝලේ හාමිනේගේ දුව කියන ලේබලය හැමදාම මගේ පිටිපස්සේ තිබුණා. ඒක සමහර වෙලාවට මට ආරක්ෂාවක් වුණා. තවත් වෙලාවට ඒක ලොකු බරක් වුණා. විශේෂයෙන්ම මගේ ජීවිතේ සුදේශ් කියන අලුත් පරිච්ඡේදය පටන් ගත්තට පස්සේ ඒ නම පිටුපස සැඟවුණු නිහඬ අපේක්ෂාවන් සමාජයේ බැල්ම මේ හැමදේම මගේ කුඩා ලෝකයට මහා බරක් වුණා. ඒත් සුදේශ් එක්ක මට ඒ බර අමතක වුණා. අපේ ගෙදර තිබුණේ පොල් අත්තක් මැද. අක්කර ගණනක් පුරා විහිදිලා තිබුණු ඒ පොල් අත්තේ හැම ගහකම මගේ ළමා කාලයේ මතකයන් ගැට ගැහිලා තිබුණා. සෙල්ලම් කරපු තැන් හීන් එකට සඟවාගෙන පොල් කඳන් දිගේ ලිස්සලා ගිය හැටි ඒ හැම දෙයක්ම මගේ මතකයේ සනිටුහන් වෙලා තිබුණා. ඒත් මේ පොල් අත්ත දැන් මට තවදුරටත් ළමා කාලයේ මතකයන් ගෙනෙන තැනක් විතරක් උනේ නැහැ. ඒක මගේ රහස, මගේ ආදරය සඟවා තබපු අභය භූමිය වුණා. පොල් අත්ත මැද පොඩි පැලක් වගේ එකක් තිබුණා. ඒක හැදුවේ පොල් අත්ත බලා ගන්න මුරකාරයාට ඉන්න. කලින් හිටපු මුරකාර මාමා ගියාට පස්සේ අලුත් කෙනෙක් හොයාගන්න බැරි වුණා. ඒක මටත් සුදේෂ්ටත් ලොකු වාසියක් වුණා. ඒ පැල අපේ රහස් මුණ ගැසීම් වල තෝතැන්නක් වුණා. දහවලේ විරහව නිවා දමමින් රාත්‍රියේ තරු එළිය යටතේ අපි එහිදී හමු වුණා. සුදේෂ් මට තාමත් මතකයි මුලින්ම ඔහුව දැකපු දවස. එයාගේ පෙනුම ඒක මගේ හිතේ හැමදාටම රැඳුණා. එයාගේ ඇස්වල තිබුණේ අමුතු දීප්තියක්. ඒක මගේ හිත ඇතුළටම කිඳා බහිනවා වගේ දැනුණා. මගේ මුළු ජීවිත කාලෙටම මම දැකලා තිබුණේ ගමේ ඉස්කෝලේ කොල්ලෝ විතරයි. සුදේෂ් ඔවුන්ගෙන් හාත්පසින්ම වෙනස්. එයාගේ ඇවිදින විලාසය, කතා කරන විලාසය හැමදේම මාව වශී කළා. එයාගේ ඇස්, හිනාව ඒ හැමදේම මගේ හිතට තදින්ම කාවැදුණා. මම කොහොමත් කඩවසම් පෙනුමට කැමතියි. සුදේෂ් කියන්නේ ඒ මගේ අදහසට හරියටම ගැලපෙන කෙනෙක්. මුලින්ම අපි කතා බහ කරන්න ගත්තේ අහම්බෙන්. ගමේ පන්සලේ පූජාවකට ගිය වෙලාවක. එතනදී අපි අතරේ පොඩි කතා බහක් ඇති වුණා. එදා ඉඳන් අපි දෙන්න අතරේ නිතරම වගේ කතා බහක් ඇති වුණා. සමහර වෙලාවට පන්සල ළඟදී, සමහර වෙලාවට කඩේ ළඟදී. ඒ වගේම අපේ ගෙදරට කිරි දෙන්න එන මනුස්සයාගේ දුවගේ යාළුවෙක් විදිහටත් සුදේෂ් අපේ ගෙදරට ආවා. ඒත් මට තේරුණා අපේ හමුවීම් වලට අම්මා කැමති වෙන්නේ නැහැ කියලා. මොකද අම්මට මාව හොඳටම හදා වඩා ගන්න ඕන වුණා. මගේ අධ්‍යාපනයට, මගේ අනාගතයට අම්මා ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒක නිසා අපි දෙන්නට සිද්ධ වුණා අපේ ආදරේ රහසක් විදිහට තියාගන්න. හැමදාම රැට ගමේ මිනිස්සු නින්දට ගියාට පස්සේ අම්මා තාත්තා නිදාගත්තට පස්සේ මම මගේ කාමරේ ජනේලයෙන් එළිය බලන් හිටියා. ඈතින් ඈතට ඇහෙන බල්ලන්ගේ බිරුම් හඬත්, රෑතරු එළියත්, කඳු මුදුන් අතරින් එබේ බලන හඳ එළියත් එක්ක මම සුදේෂ් එනකන් බලාගෙන හිටියා. එයා හැමදාම ඉන්නේ පොල් අත්තේ වැටෙන් පැනලා. හොර රහසේ කාටත් හොරෙන්. එයා එනකම් මගේ හද ගැස්ම වේගවත් වෙනවා. හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. එයා එන පාරේ අඩි සද්දය ඇහෙනකම් මම ඇඟිලි ගණන් කර කර හිටියා. පළවෙනි දවස්වල අපි මුණ ගැසුනේ පොල් අත්තේ අඳුරු තැන්වල. ඒත් අපේ ආදරයට රහසක් තියාගන්න ඒ මදි වුණා. ඒක නිසා තමයි අර මුරපොළ අපේ තෝතැන්න උනේ. අලුත් මුරකාරයෙක් නැති නිසා ඒ පැල හිස්ස තිබුණා. ඒක අපිට ආශිර්වාදයක් වුණා. මුරපොළ ඒක පොඩි පැලක් වුණාට අපිට ඒක ලෝකයක් වුණා. පොල් අත සෙවිලි කරපු පොඩි ලී බංකුවක් තියෙන පුංචි තැනක්.
ඒක ඇතුළට ගියාම අපිට දැනුනේ අපි මේ ලෝකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ඉන්නවා වගේ. එතනට එනකම් මගේ හිතේ තිබුණ හැම බයක්ම හැම නොසන්සුන්කමක්ම නැති වෙලා යනවා. සුදේෂ්ගේ උණුසුම් අත මගේ අත අල්ලා ගත්තාම මට දැනුනේ පුදුම ආරක්ෂාවක්. අපි එතනට ගියාම මුලින්ම කරන්නේ එයා මාව තුරුල් කරගන්න එක. එයාගේ සුවඳ මගේ හිත සංසුන් කරනවා. එයාගේ පපුවට මගේ ඔළුව තියාගෙන ඉන්නකොට මට ලෝකේ වෙන කිසිම දෙයක් මතක නැහැ. අපේ රහස් හමුවීම් වලදී අපි ගොඩාක් දේවල් කතා කළා. දවස පුරා වෙච්ච දේවල්, අපේ හීන, අනාගතය ගැන සමහර වෙලාවට අපි නිහඬව එකිනෙකාගේ දැස් දිහා බලාගෙන හිටියා. ඒ නිහඬ බව තුළ ලොකු ආදරයක් තිබුණා. මට මතකයි එක දවසක් එයා මගේ කොණ්ඩේ අත ගාන ගමන් මගේ කනට කරලා කිව්වා, "සචිනී, ඔයා තමයි මගේ ලෝකේ හැමදේම" කියලා. ඒ වචන මගේ හිතේ හැමදාටම රැඳුණා. සමහර දවස්වලට එයා මට මල් ගෙනාවා. පොල් අත්තෙන් හොයාගන්න පුළුවන් මල්, පිච්ච මල්, රත් මල්. ඒ මල්වල සුවඳ අපේ ආදරය වගේම රහසක් අරගෙන ආවා. මට මතකයි එක දවසක් එයා මගේ කොණ්ඩේ රත් මල් ගහක් ගහලා, "ඔයා මේ මල වගේම ලස්සනයි" කියලා කිව්වා. ඒ වචන මගේ හිතේ හැමදාටම රැඳුණා. එයාගේ ඇස්වලින් මට දැනුනේ මට එයා කොච්චර ආදරේද කියලා. මගේ පෙනුමට එයා ආසයි කියලා මට තේරුණා. එයා මගේ ඇස් දිහා බලන් ඉන්නකොට මට දැනුනේ මම ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල වගේ. එයාගේ ඇස්වලින් මට දැනුනේ මගේ හැම අඩුපාඩුවක්ම එයාට ලස්සනයි කියලා. අපි දෙන්න හැමදාම හමු වෙන්නේ බය වෙවි. අම්මාට අහු වෙයි කියලා. ගමේ කාට හරි අහු වෙයි කියලා. ඒත් ඒ බයත් එක්කම අපේ ආදරය තවත් තදින් බැඳුණා. ඒ බය අපේ ආදරය තවත් වටිනා දෙයක් බවට පත් කළා. හැමදාම අපි වෙන් වෙන්නේ ලොකු දුකකින්. පහුවදා ආයෙත් හමු වෙන බලාපොරොත්තුවෙන්. එක දවසක් සුදේෂ් මගේ අත අල්ලාගෙන ඉන්නකොට මම හිමින් එයාගේ පපුවට ඔළුව තියාගත්තා. එයාගේ හද ගැස්ම මට හොඳටම දැනුණා. ඒ හද ගැස්ම මගේ හද ගැස්ම වගේම වේගවත් වෙලා තිබුණා. අපි එදා ගොඩාක් වෙලා නිහඬව හිටියා. නිහඬ බව බිඳමින් සුදේෂ් මගේ නිකටෙන් අල්ලාගෙන මගේ මුහුණ උස්සලා මගේ ඇස් දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ වචන වලින් කියා ගන්න බැරි ආදරයක්. එයා හිමින් මගේ නළලට හාදුවක් දුන්නා. ඊට පස්සේ මගේ දෙපා මුලට, ඊට පස්සේ මගේ කම්මුල් වලට, ඊට පස්සේ මගේ නිකටට. ඒ හැම හාදුවකම තිබුණේ මට එයා කොච්චර ආදරේද කියලා කියන හැඟීම. එයාගේ හාදු මට තව තවත් එයාට ලං වෙන්න ඕන කළා. එයා හිමින් මගේ තොල් සිප ගත්තා. ඒ හාදුව මගේ මුළු හදවතම උණුසුම් කළා. මගේ ඇස් පියවි ගියා. මට දැනුනේ මම සුරලෝකෙක ඉන්නවා වගේ. එයාගේ තොල්වල තිබුණු උණුසුම මගේ මුළු ඇඟටම පැතිරිලා ගියා. අපි දෙන්න හුස්ම ගත්තේ එකම රිද්මයකට වගේ. ඒ මොහොතේ මම ලෝකේ වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ. මට ඕනේ වුණේ ඒ මොහොත හැමදාටම නවත්ත ගන්න. ඒ හාදුව මගේ ජීවිතයේ හැමදාටම මතකයේ හිටින දෙයක් වුණා. එක දවසක් මට මතකයි අම්මාට එකපාරටම රාත්‍රියේදී කැස්සක් හැදුනා. මට මතකයි මම එතකොට සුදේෂ් එක්ක මුරපොලේ හිටියේ. අම්මගේ කැස්ස ඇහිලා මම බය වෙලා ගැහින්න ගත්තා. සුදේෂ් මාව තදින් අල්ලාගෙන මගේ කනට කරලා කිව්වා, "බය වෙන්න එපා. මම ඔයාව බලා ගන්නම්" කියලා. ඒ මොහොතේ මට දැනුනේ එයා තමයි මගේ ජීවිතේ ශක්තිය කියලා. එදා අපි ඉක්මනින් වෙන් වුණා. මම හොරෙන් ගෙදරට ආවා. අම්මට සැක හිතුනේ නැහැ. ඒත් මගේ හිතේ තිබුණු බය පහුවදා වෙනකන්ම තිබුණා. මේ විදිහට දවස් මාස ගෙවීගෙන ගියා. අපේ ආදරය දිනෙන් දිනම වැඩි වුණා.
ඒ වගේම අපේ රහස තව තවත් තදින් බැඳුණා. අම්මගේ බලාපොරොත්තු, ගමේ මිනිස්සුන්ගේ කටකතා, ඒ හැමදේම මගේ හිතේ තිබුණා. ඒත් සුදේෂ් එක්ක ඉන්නකොට මට ඒ හැමදේම අමතක වුණා. මට ඕන වුණේ එයාගේ තුරුලේ ඉන්න විතරයි. එයාගේ ආදරේ විතරයි. එක් දිනක් සුදේෂ් මට කිව්වා එයාට නගරයේ හොඳ රස්සාවක් ලැබුණා කියලා. එයාට නගරයට යන්න සිද්ධ වෙනවා කියලා. ඒ වෙලාවේ මට දැනුනේ මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ. මගේ ඇස්වල කඳුළු පිරුණා. මට වචනයක්වත් කතා කරගන්න බැරි වුණා. සුදේෂ් මාව තදින් අල්ලාගෙන මගේ නළලට හාදුවක් දීලා කිව්වා මම ඔයාව දාලා යන්නේ නැහැ සචිනි. මම හැමදාම ඔයාගේ ළඟ ඉන්නවා. අපි මේ රහස හැමදාටම රහසක් විදිහට තියාගමු. ඒත් මම ඔයාව විවාහ කරගන්නම් කියලා. ඒ වචන මගේ හිතට ලොකු සහනයක් ගෙනාවා. මට තේරුණා එයා මට කොච්චර ආදරේද කියලා. එයා නගරයට ගියාට පස්සේ අපේ හමුවීම් තවත් දුර්ලභ වුණා. ඒත් එයා හැම සති අන්තයකම වගේ ආවා. සමහර වෙලාවට එයාට එන්න බැරි වුණා. ඒ වෙලාවට මම ලොකු දුකකින් හිටියා. ඒත් අපි දෙන්න හැමදාම රෑට දුරකථනයෙන් කතා කළා. එයා මට හැමදේම කිව්වා. මම එයාට හැමදේම කිව්වා. කාලය ගෙවී යද්දි සුදේෂ්ගේ කතාබහ වෙනස් වුණා. ඔහුගේ කටහඬේ තිබූ සතුට සහ බලාපොරොත්තු ක්‍රමයෙන් වියකී යන බව මට දැනුනි. ඔහුගේ රැකියාවේ පීඩනය, නගරයේ තදබදය, ඒ හැම දෙයක්ම ඔහුට මහත් බරක් වී ඇති බව මට තේරුණි. සචිනි, මට වෙලාවක් නැහැ. මම හෙට කතා කරන්නම් වැනි කෙටි පණිවිඩ දැන් නිතරම ලැබෙන්නට විය. ඔහුට තවදුරටත් මා ගැන හැඟීමක් නැද්ද? මා රහසින්ම මාගෙන්ම විමසා සිටියෙමි. අපගේ රහස් හමුවීම් වලදී මා සිතා සිටි සුරලෝකය දැන් මාගේ අතින් ලිස්සලා යන බවක් මට දැනුනි. පොල් අත්තේ මුරපොළ දැන් හිස්ව තිබුණි. ඒ හිස් තැන මගේ හදවතේ වූ ආදරය සහ බලාපොරොත්තුව වෙනුවට විශාල හුදකලා බවක් සහ පාළුවක් ගෙන ආවේය. දිනක් අපගේ පොල්වත්තේ නව මුරකාරයෙකු පැමිණියේය. ඔහුගේ නම අරුණ. අරුණ සුදේෂ් මෙන් කඩවසම් පෙනුමක් නොතිබුණත් ඔහුගේ කතා විලාසය සහ ඔහුගේ බැල්ම ඉතාමත් ආදරණීය විය. ඔහු ඉතාමත් නිහඬ පුද්ගලයෙක් විය. ඔහු අපගේ පොල්වත්තේ හැම ගහක්ම, කොළයක්ම, අත්තක්ම ගැන හොඳින් දැන සිටියේය. මම සහ අරුණ අපගේ පොල්වත්ත පිළිබඳව කතා කළෙමු. සචිනි අක්කා, මේ පොල්ගස්වල හැම කොළයකම පුංචිම පුංචි රහසක් තියෙනවා. ඒවා හැමදාම වෙනස් වෙනවා. ඔහු කීවේය. අරුණගේ හඬේ තිබුණේ ආදරය සහ සංවේදී බව පමණක් නොවේ. යම් සෙනෙහසක්ද එහි තිබුණි. දිනක් සුදේෂ් මා හා දුරකථනයෙන් කතා නොකළ විට මම හුදකලා විය. මට මගේ ජීවිතය ගැන කිසිම අදහසක් නොතිබුණි. ඒ මොහොතේ මම මාගේ මවටද ගමේ මිනිස්සුන්ටද රහසක් වූ මගේ අතීතය ගැන සිතුවෙමි. ඔයාට තනියමද? අරුණ මගෙන් විමසුවේය. ඔව්, මට තනියම, මා කීවේය. අරුණගේ දැස්වල තිබුණු ඒ හුදකලා බව මගේ හදවතට සමීප විය. ඔහු මට කිසිම දෙයක් නොකියා මගෙන් අතින් අල්ලාගෙන මට සමීප විය. ඔහු මට හාදුවක් දුන්නේය. ඔහුගේ තොල්වල තිබූ උණුසුම මගේ මුළු හදවතම උණුසුම් කළේය. ඒ මොහොතේ මට දැනුනේ මගේ ජීවිතයේ කිසිම දෙයක් ගැන සිතන්නට අවශ්‍ය නැති බවයි. ඒ හාදුව මගේ හදවතේ සුදේෂ්ගේ හිස්තැන පුරවන්න පටන් ගත්තේය. අරුණ සමග මගේ සම්බන්ධය දිනෙන් දිනම වර්ධනය විය. මගේ හදවත සුදේෂ් සහ අරුණ අතර වූ අවිනිශ්චිත තත්ත්වයකට පත්විය. මට සුදේෂ්ට ද්‍රෝහී වෙන්න අවශ්‍ය නැහැ. ඒත් මට අරුණව දාලා යන්නත් බැහැ. මා සිතින් සිතා සිනාසුනි. දිනක් සුදේෂ් ගමට ආවේය. ඔහු මා සහ මගේ
මව සමග කතා කළේය. හාමිනේ මම නැවත ගමට එනවා ඔහු කීවේය. මට නගරයේ රැකියාව අතහැරියා. මම නගරයේ රැකියාව අතහැරියා. ඔහුගේ කතාවට සාවධානව සවන් දුන්නත් මට ඒ හැඟීම දැනුනේ නැත. මගේ හදවත දැන් වෙනස් වී ඇති බව මට තේරුණි. මම සුදේෂ්ගෙන් ඈත් වූ අතර ඔහුට කතා කිරීමට කිසිම දෙයක් නොතිබුණි. සචිනී ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? සුදේෂ් මගෙන් විමසුවේය. සුදේෂ් මට ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මා කීවේය. සුදේෂ් මගේ හැඟීම් වෙනස් වී ඇති බව තේරුම් ගත්තේය. ඔහුට තේරුණේ මගේ හදවත අරුණිගේ අතේ ඇති බවයි. ඔහු නිහඬවම මාගෙන් ඈත් විය. සුදේෂ් නැවත නගරයට ගිය පසු මම අරුණ සමග මාගේ අලුත් ජීවිතය ආරම්භ කළෙමි. අපගේ ආදරය අපගේම ගමටම ආශිර්වාදයක් විය. අරුණ මගේ ජීවිතයේ හොඳම අත්දැකීම් ලබා දුන්නේය. දැන් මාගේ රහස් හමුවීම් අරුණ සමග මාගේම අනාගතය ගැන කතා කරන්න ස්ථානය බවට පත්විය. අපගේ ආදරයට කිසිම බාධාවක් නැත. එය ගමේ මිනිස්සුන්ටත් අම්මාටත් තාත්තාටත් හොඳ ආදර්ශයක් විය. මම සහ අරුණ අපගේ ජීවිතයේ හොඳම මතකයන් බවට පත්වුනෙමු. අපගේ අනාගතය, අපගේ සිහිනය, අපගේ ආදරය මේ සියල්ලම පොල්වත්තේ තිබූ රහස් හමුවීම් වලින් ආරම්භ විය. අපේ ආදරය ගමේ රහසක් විදියටම පැවතුණා. අම්මා කවදාවත් දැනගත්තේ නැහැ. ගමේ මිනිස්සු කවදාවත් දැනගත්තේ නැහැ. ඒත් මගේ හිතේ හැමදාම අරුණ ඉන්නවා. අපේ රහස් හමුවීම් ඒ ප්‍රේමනීය අවස්ථා හැමදාම මගේ මතකයේ සනිටුහන් වෙලා තියේවි. මම දන්නවා අපේ ආදරයට කවදාවත් බාධාවක් වෙන්නේ නැහැ කියලා. මොකද අපේ ආදරය ඒ හැම දේටම වඩා ශක්තිමත්. මට හිතෙනවා සමහර විට අපේ ජීවිත කාලෙටම මේ රහස රහසක් විදියටම තියේවි. ඒත් මගේ හිතේ තියෙන ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අරුණ කියන්නේ මගේ ජීවිතයේ හැමදේම. මගේ ආදරය, මගේ බලාපොරොත්තු, මගේ අනාගතය.